ආයුබෝවන්. ඔබ දන්නවද අපි ගෙදර ඉවතලන කෙසෙල් එළි, මිරිස්, තක්කාලි, වම්බටු වගේ පැළවලට අවශ්‍ය පොටෑසියම් බහුලව අඩංගු වන පොහොරක් ගැන. අද මම පෙන්වන්නේ කෙසෙල් එළි සහ සීනි භාවිතා කරලා ගෙදරදිම හදාගන්න පුළුවන් ස්වභාවික දියර පොහොරක්. මුලින්ම කෙසෙල් එළි පොඩි කැබලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒවා බඳුනක දාලා සමාන ප්‍රමාණයක සීනි හෝ හකුරු එකතු කරන්න. හොඳින් කලවම් කරලා බඳුන වසා සෙවන තියෙන තැනක දින 7ක් හෝ 14ක් දක්වා තබන්න. මේ කාලය තුල ස්වභාවික ශුද්‍ර ජීවීන් ක්‍රියා කරලා පෝෂක පදාර්ථ වලින් පිරුණු දියරයක් නිපද වෙනවා. දින කිහිපයකට පස්සේ මිහිරි ඇඹුල් සුවඳක් සහිත දියරයක් ලැබෙනවා. එය පෙරාගෙන ගබඩා කරගන්න. භාවිතා කරන විට මෙම දියරයේ කොටසක් වතුර කොටස් 20ක් සමග මිශ්‍ර කරලා පැළවලට මුල් වලට දමන්න. කෙසෙල් එළි වල ඇති පොටෑසියම් නිසා මල් පිපීම, ගෙඩි සෑදීම සහ ගෙඩි ලොකු වීම සඳහා මෙය උපකාරී වෙනවා. හැබැයි මතක තියාගන්න මේක සම්පූර්ණ පොහොරක් නෙවෙයි. හොඳ ප්‍රතිඵල සඳහා කොම්පොස්ට්, ගොම පොහොර හෝ බෝම කොම්පොස්ට් සමග භාවිතා කරන්න. ස්වභාවිකව වගා කරමු. සෞඛ්‍ය සම්පන්න අස්වැන්නක් ලබා ගනිමු.